සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අපි අද බලමු ඔයා මොන වගේ කෙනෙක්ද, ඔයා මොන විදිහටද හැසිරෙන්නේ කියන එක ගැන. ඒ කියන්නේ ඔයා මොන වගේ කෙනෙක්ද කියන එක තමයි මේ රීඩින් එකෙන් මම බලන්න යන්නේ. ඉතින් මතක තියාගන්න මේක ජෙනරල් රීඩින් එකක් කියලා මතක තියාගන්න. මේකෙන් කියවෙන හැම කරුණක්ම ඔයාට නොවෙන්නත් පුළුවන්, ඔයාට අදාළ වෙන්නත් පුළුවන්. ඒ කොහොමවත් ඔයාට අදාළ වෙන කොටස ඔයා ගන්න. අනිත් කරුණු අනිත් අයට බව මතක තියාගෙන බලන්න ජෙනරල් රීඩින් එකක් නිසා. නමුත් ගොඩාක් කරුණු ඔයාට ගැලපෙන්න පුළුවන්. ඔයාට හරිම කාඩ් එක ඔයාට තෝරගන්න පුළුවන්කමක් ලැබුණොත්. ඒ කියන්නේ ඔයා හොඳට ඇස් දෙක පියාගෙන ඔයාගේ ඉන්ටියුෂන් පවර් එක ගැන විශ්වාස කරන්න. ඔයාගේ ඇතුළාන්තයෙන් කියන්නේ මම මොන වගේ කෙනෙක්ද කියලා, මොන කාඩ් එකෙන්ද මට කියන්නේ කියලා ඔයා හත්පතින් අහලා බලන්න. ඒකට උත්තරයක් එයි. 1 2 3 කියන කාඩ්ස් තුලින් ඔයා ඔයාට හිතට වදින දැනෙන කාඩ් එක තෝරගන්න. ඒ වගේම ඔයාගේ හිත කියනවා නම් තවත් කාඩ් එකක් ගැන ඒකත් බලන්න ඕනේ කියලා. ඉතින් ඔයා ඒකත් බලන්න. මොකද ඒකෙත් ඔයාට ඔයා ගැන පණිවිඩයක් තියෙන්න පුළුවන්. හරි. එහෙනම් අපි කාඩ් එකක් තෝරගෙන යමු පළවෙනි කාඩ් එකේ රීඩින් එක බලන්න. ඉතින් ඔන්න පළවෙනි කාඩ් එක තෝරපු අයට මේවා තමයි ඔයාට ලැබිලා තියෙන කාඩ්. හරි. ඒවා තමයි ඔයාට ලැබිලා තියෙන කාඩ්ස්. ඉතින් අපි බලමු ඔයාට මොනවද දැන් මේ රීඩින් එකෙන් කියන්න කියලා. ඔයාලා කියලා කියන්නේ ගොඩක් තර්කානුකූල අය. ඒ වගේම හරිම බුද්ධියක් තියෙනවා. මේකෙන් කියන්නේ නැහැ මේක බලන හැමෝම මේ කාඩ් එක තෝරපු ඔක්කොම මේ පොතේ දැනුම තියෙනකම කියන එක නෙමෙයි. ඔයගොල්ලන් සමාජයත් එක්ක හැසිරීලා සමාජීය මිනිස්සුන්ව ආශ්‍රය කරලා ඕගලන්ටම පදම් වෙච්ච ඕගලන්මම හොයාගත්ත දෙයක් තියෙනවා මිනිස්සු ගැන. ඉතින් ඔයගොල්ලෝ ඒ නිසා හොඳට මිනිස්සු ගැන දන්නවා. ඉතින් ඔයාලට සහජයෙන්ම ඇවිල්ලා තියෙනවා මිනිස්සුන් හොඳට තේරුම් ගන්න පුළුවන් හැකියාවක්. එතකොට ඔයාගේ ඒ බුද්ධිය ඔයාලා පොතේ දැනුම තියෙන අයත් මේ රීඩින් එක බලනවා. ඒ වගේම මම බුද්ධිමත් කියන එකෙන් අදහස් කරන්නේ මෙතනදී ඔයාගේ සමාජයත් එක්ක සහ මිනිස්සුන් සමග ගනුදෙනු කිරීමේදී ඔයාගේ එදිනදා ක්‍රියාවලිවලදී ඔයා පාවිච්චි කරන බුද්ධිය ගැන. හරිද? ඉතින් ඔයාලා කියන්නේ හැම වෙලේම හැඟීම් වලට ඔයගොල්ලෝ වහල් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද මේක බලන සමහර අය ඉන්නවා හැඟීම් වලට වහල් වෙලා ජීවිතේ ප්‍රශ්න ඇති කරගත්ත අය. නමුත් ඔයා දැන් ඒ දේෙන් බැට කාලා ඊටම බුද්ධිමත් වෙලා ඉන්නවා. ඒකයි කිව්වේ සමාජයත් එක්කම ඉඳලා ඔයගොල්ලෝ බුද්ධිමත් වෙච්ච කොටාසියක් ඉන්නවා මේක බලන. තුන් ඒගොල්ලෝ දන්නවා දැන් හැඟීම් වලට පහළ වෙලා ජීවිතේ ඉස්සරහට යන්න බැරි බව. ඒ නිසා ඔයාලා හැම වෙලේම තීරණ ගන්නේ ඔයාලගේ බුද්ධියත් එක්කයි. ඉතින් හැඟීම් වලට නෙමෙයි ඔයගොල්ලෝ ඇත්තටම වැඩිපුරම මුල් තැන දෙන්නේ ඔයාලගේ බුද්ධියට, මොළයට. ඕගොල්ලෝ කියන්නේ ඉතාමත් සාධාරණ කට්ටිය. ඒ කියන්නේ නිකන් අනවශ්‍ය විදිහට වංචා දේවල් කරන්න, කපටි වැඩ කරන්න ඔයගොල්ලෝ කැමති නෑ. ඇත්තම කිව්වොත් ඕගොල්ලන්ට ඔය බොරුව වංචාව කියන එක කිසිසේත්ම දිරවන්නේ නැහැ. ඉතින් ඕගොල්ලන් කැමති නෑ තව කෙනෙක් බොරුවක් කරනවා දකින්නකොටත් ඔයා ඒ මිනිස්සුන්වත් ඔයා ආශ්‍රය කරන්න කැමති අය නෙමෙයි ඕගොල්ලෝ. මොකද අනිත් එක තමයි ඕගොල්ලන් කතා කරන්නේ වුණත් හරිම අඩුවෙන් වෙන්න පුළුවන්. මොකද ඔයා කට්ටියත් එක්ක කතා කරන්න ගියොත් ඔයාට හිතෙනවා මේ මිනිස්සු කියන දේවල් ඔයාට තේරෙනවා. ඒ කියන්නේ මේ මිනිස්සයා මේ කතා කරන්නේ බොරුව. ඇතුලේ හංගගෙන ඇත්තදී මේ එළියට දාන්නේ බොරුව. ඒක ඔයාට දැනෙනවා. ඉතින් ඔයා වැඩිපුර මිනිස්සුන් ආශ්‍රය කරගෙන ඔයාගේ එනර්ජි එක නාස්ති කරගන්න ඔයා කැමති නෑ. ඒ නිසා ඔයා ගොඩක් මිනිස්සුන්ව තෝරලා බේරලා තමයි ඔයා ආශ්‍රය කරන්නේ. නිකම් මිනිස්සුන් ආශ්‍රය කරා වුණත් ඔයා ඒක ඇතුළාන්තයෙන්ම ඒගොල්ලන් ඔයාගේ ඇතුළට ගන්න නැහැ. මිත්‍රයෝ කියලාවත් පවුලේ නෑදෑය වුණත් ඔයාගේමයි කියලා ඔයා ඇතුළාන්තයෙන් ඇතුල් කරගන්න නැහැ. නිකන් අර ආශ්‍රය කරන්න ඕන නිසා ආශ්‍රය කරනවා මිසක් ඔයා ඇතුළේ ඔයාගේ කවයට ඔයා ඒගොල්ලන්ව ඇතුල් කරගන්නේ නැහැ. මොකද ඔයාට ඔය වගේ කපටි වැඩ කරන සහ බොරුවට මුරුන් ගත්තේ තියෙන මිනිස්සුන්ව ඔයා කැමති නැහැ ඔයා ඒගොල්ලන්ට. මොකද ඔයා එහෙම කරන කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ වගේම තමයි ඔයා තීරණයක් ගන්න ගියත් හරිම ස්ථාවරව තමයි ඒ තීරණය ගන්න. හොඳට හිතලා බලලා අය වෙනස් කරන්නේ නැහැ. ඔයා ගත්තොත් තීරණයක් ලේසියෙන් වෙනස් කරන්නේ නැහැ. ඒ නිසා ඔයා ගොඩාක් හිතලා තමයි ඔයා ඒ තීරණය ගන්නෙ.
ඒ වගේම තමයි ඔයා දැක්කොත් කෙනෙක්ගේ පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්, නෑදෑ කෙනෙක් වෙන්න පුළුවන්, ආශ්‍රය කරන කෙනෙක්ගේ වුණත් ඔයා ටිකක් ඒ දේ මේ මිනිස්සයාගේ වැරද්දක් දැක්කා වුණත්, ඒ තීරණේ වැරද්ද දැක්කා වුණත් ඔයා ඒක කෙලින්ම කියනවා. එයාගේ හිතරේ දේද මොනවා හිතයිද ඔයාට අදාළ නැහැ. ඔයා ඇත්ත තමයි කියන්නේ. ඒ කියන්නේ ඔයා කියන්නේ ඔය දේ සුදුසු නෑ. ඔයා මෙහෙමයි කියන එක ඔයා කියලා දානවා. ඔයාට වැඩක් නෑ. එයා මොනවද හිතන්නේ කියන එක. මොකද ඔයාට ඔය බොරුවට මිනිසුන් වර්ණනා කරන්න කැමැත්තක් ඔයා තුල නැහැ. ඒ වගේම තමයි ඔයාට ගැළපෙන්නේ නැති අසීරු තැන් වලින්, බොරු තැන් වලින්, බොරු ආශ්‍රයන් වලින් ඔයා ඉක්මනට මිදෙනවා. ඔයා ඉක්මනට මේගොල්ලන්ව ඔයාගේ ජීවිතෙන් අයින් කරනවා. ඔයා ඒ තැන් වලින් අයින් වෙනවා. තේරුණාද? අන්න ඒ වගේ කෙනෙක්. ඔයා හිතලා බලනවා එහෙමද කියලා. එහෙම නැත්තම් ඔයා තාමත් අර මූනිච්චාවට ඉන්න උත්සාහ කරනවා නම් අනේ එයාගේ හිතරේ දේදලා කරන්න දෙයක් නැතිකමට සමහර පවුලේ අය ඉන්නවා අපිට එහෙම ටොක්සික් අය. මොකද ඒගොල්ලන්ව ඇත්තටම අයින් කරන්නත් බැහැ නිසා හෝ ඒගොල්ලෝ අපිව අත්හරින්න නැති නිසා ඉන්න නිසා අපිට ඉන්න සිද්ධ වෙන අවස්ථාවක් තියෙනවා. නමුත් ඔයා අනිත් සමාජය තුළ ගත්තාම නෑදෑයන් ගත්තාම ඔයාලට ටොක්සික් කෙනෙක් ඉන්නකොට ඔයාට ගැලපෙන්නේ නැහැ කියන එක බොරුව තියෙන මිනිස්සු ඔයා අත්හැරලා දානවා. ඕන විදියකට ඔයා කිසිම ඒකට ආයි දෙසරයක් හිතන්නේ නැහැ. මෙයා මගේ කවුද කියන එක ඔයා හිතන්නේ. මොකද ඇත්ත ඒක තමයි හරි දේ. මොකද අනිත් අපි ටොක්සික් මිනිස්සුන් ආශ්‍රය කරන අපේ ඔළුවත් අවුල් වෙනවා. අපේ සාමකාමී පරිසරය අපිට නැති වෙනවා. අපේ ඉස්සරහට යන්න තියෙන කාලය අපේ නාස්ති වෙනවා. ඒ වගේ පුද්ගලයන්ව ආශ්‍රය කරද්දි ඉතින් ඔයාලා කියන්නේ හරියම ජෙනුයින් මිනිස්සු. ඉතින් ඔයාලට ඕනේ හැම වෙලේම සංසුන් සාමකාමී පරිසරයක් ඇති කරගන්න. ඔයාලගේ ඇතුලෙන් අරගලයක් තියෙනවා තමයි මම මේක කරන්න ඕනේ කියලා. ඒ වගේ ඇතුලෙන් ඔයාගේ ඝට්ටනයක් තියෙනවා ඔයාගේ ඉලක්ක සපුර ගන්න. ඒ වගේම ඔයාගේ ජීවිතයේ සිද්ධ වෙච්ච පැරණි සිදුවීම්. ඒ කියන්නේ ඔයාට අමිහිරි අත්දැකීම් තියෙන මොනවා හරි කපටිකම් වලින් ඔයා රැවටිච්ච අවස්ථාවල් හරි වට නොගැලපෙන යම් සිද්ධි නිසා ඔයාගේ හිත රිදීම් වලින් ඔයා ඒක ඉක්මනට අමතක කළා. ඒකෙම ඇලි ඉන්න තරම් ඔයා මොඩ නැහැ. ඉක්මනටම ඔයා ඒක වෙනස් කරලා අලුත් ගමනක් යන තමයි ඔයා හැම වෙලේම සූදානම් වෙන්නේ. සමහර ආදරය පැත්තෙන් ගත්තොත් ඔයා හරිම ආදරණීය කෙනෙක්. නමුත් ඔයා ආදරය කරන අනිත් පාර්ශවයේ හිතන වැඩි සමහර විට ඔයා තද තීරණ ගන්න ටිකක් තද පැත්තට වර. මොකද ඇත්තටම ඔයා එහෙම චරිතයක් තමයි. මොකද ඔයාලා කියන්නේ විශ්වයෙන් තෝරපු විශ්වයට එවපු අමුතුම කොට්ටාසයක්. ඒ කියන්නේ ජෙනුයින් විදිහට ජීවත් වෙන්න ඕන කට්ටිය. බොරු දේවල් එක්ක ජීවත් වෙන්න නෙමෙයි. ඉතින් ඔයාලා හැම වෙලේම ඔයාගේ පාර්ට්නර්ට ගරු කරනවා. එයාට උනත් උපදෙස් දෙන්නේ මේ විදිහට වැඩ කරන්න, බොරු දේවල් කරන්න එපා. ඇත්ත විතරක් මට කියන්න. බොරුව කියන එක සදාකාලික නැහැ කියන එක නේම තමයි ඔයාගේ පාර්ට්නර්ත් එක්ක ඔයා බලාපොරොත්තු වෙන්නේ. එයාගෙනුත් අන්න ඒ විදිහේම ආදරයක්, ඒ විදිහේම ගරු කිරීමක්, ඒ විදිහ අවංකව ජීවත් වීමක් තමයි. ඉතින් ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගේ පාර්ට්නර් උනත් අවංකකම නැති තැන ඔයා ආයි දෙසරයක් හිතේ දෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට විවාහයක් ඇතුලේ යම් ප්‍රශ්න හින්දා කියන්නේ සමාජයේ ප්‍රශ්න හින්දා ඔයා ඒකට වඩා හරි තීරණයක් ගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. නමුත් එහෙම නැතුව මෙතන ප්‍රේම සම්බන්ධයකදී වගේ තිබුණා නම් ඔය අනිවාර්යෙන් ඒ කෙනාව අත්හැරලා දාන්න ආයි දෙසරයක් හිතන්නේ. වට වැදගත් වෙන්නේ අවංකකම විතරයි. ඉතින් ඔයාලට අනිවාර්යයෙන්ම ඉදිරියේදී ඊටාම සාර්ථක නව ආරම්භයක් ලැබෙන්න තියෙනවා. මේ වෙනකොටත් ඔයා සමහර ජයග්‍රහණ අත් කරගෙන ඉන්නවා කෙනෙක් වෙන්න පුළුවන්. මොකද ඔයාගේ දිහා බලන් ඉන්න මිනිස්සු ඔයා මොන විදිහට තද තීරණ ගත්තා වුණත් මිනිස්සු දන්නවා ඔයා කවුද කියලා. හරිද? ඔයා ගැන මිනිස්සු දන්නවා. මිනිස්සු සමහරක් මිනිස්සු වට කියයි ඔයා හරිය වස කෙනෙක් විදිහට පේනවා කියලා. නමුත් ඒ මිනිස්සුන්වත් දන්නවා ඔයා බොරු කරන්නේ නැති බව. හරි? ඒ නිසා ඔයාට ඕනම දෙයක් ජයග්‍රහණය කරන්න පුළුවන්, ඕනම බාධාවක් කපාගෙන ඉදිරියට යන්න පුළුවන් පුදුම ශක්තියක් තියෙනවා කියලා දන්නවා. ඉතින් ඔයාට ඕන දෙයක් බාර දෙන්න උනත් මිනිස්සු හරි කැමතියි. මොකද ඔයාලගේ හොඳ නායකත්ව ලක්ෂණයක් තියෙනවා. එක එක්කෙනාට ඔළුව නමන මිනිස්සෙක් නෙමෙයි ඔයා. හරි? ඒක මිනිස්සු දන්නවා. තමන්ගේම උත්සාහයෙන්, තමන්ගේම බුද්ධියෙන් ජීවිතේ ජය ගන්න අය තමයි ඕගොල්ලෝ.
ඕගොල්ලෝ ගාව ඉන්න අනිත් මිනිස්සු උනත් දන්නවා ඔයා ළඟ ඉන්නකොට ඒගොල්ලන්ට ලොකු ආරක්ෂාවක් තියෙනවා කියලා. සමහර විට ඔයාට දොස් කියන මිනිස්සු ඉන්නව වෙන්න පුළුවන්. මුණ්ඩත් කියන දිවා පස්සයි ඉන්නේ හොම කියලා. නමුත් ඒගොල්ලෝ දන්නවා ඔයා කෙලින් වැඩ කරන කෙනෙක් ඔයා ළඟ ඉන්නකොට කොච්චර හයියක් ඒගොල්ලන්ටත් තියෙනවද කියලා. ඉතින් ඔයාගේ ඍජු බව, ඔයාගේ දරා ගැනීමේ ශක්තිය ඔයාට විශ්වයෙන් ලැබුණු අපූර්ව තෑග්ගක්. මොකද ඉතින් ඔයාලට ගොඩාක් විශ්වයෙන් ආශිර්වාද තිරිකාලයේදී ලැබෙන්න තියෙනවා. ඉතින් ඕගොල්ලන් දැනට යම් හේතු මත යම් විදිහට කෙලින් තීරණ නොගෙන ඉන්න අවස්ථාවල් තියෙනවා නම් ඔයාලා එහෙම කරන්න එපා. මොකද විශ්වයට ඕගොල්ලෝ වගේ අයවල තියෙන්නේ ඉතාලම ඉහළට ගෙන යන්න පුළුවන් නායකත්වයක්. කොතන හරි වයින් සමාජ මට්ටම අනුව නායකත්වයකට සුදුසු පුද්ගලයන් විදිහට තමයි විශ්වය ඔයගොල්ලන්ව දකින්න කැමති. ඉතින් ඔයගොල්ලන්ගේ හොඳ ගුණාංග ඔයගොල්ලෝ වැඩි දියුණු කරගන්න ඔයගොල්ලන්ට ඉතාමත්ම හොඳ ලස්සන අනාගතයක් තියෙනවා කියලා ඔන්න මම මේ රීඩින් එකෙන් දකිනවා. ඔන්න ඉතින් අපි දැන් බලමු දෙවෙනි කාඩ් එක තෝරපු ඔයාලගේ රීඩින් එක මොකක්ද කියලා. ඉතින් ඇත්තටම මේ දෙවෙනි කාඩ් එක තෝරපු ඔයාලා කියන්නේ ලෝකයේ දිහා වෙනස්ම විදියකට බලන කට්ටිය වෙන්න පුළුවන්. ඔයාලා ගාව ලොකු ආත්ම විශ්වාසයක් තියෙනවා. ඔයාලව විශ්වාසයි. අනිත් අයගේ දේවල් මත ඔගොල්ලෝ හැපෙන්න උත්සාහ කරන්නේ නැහැ. මේක තෝරගත්ත ගොඩක් අය ඉන්න පුළුවන් ජීවිතේ ලොකු පරිවර්තනයක් මේ වෙනකොට සිද්ධ කරගත්ත කට්ටිය. එමත් නැත්නම් ඉදිරියේදී අනිවාර්යෙන් ඔයාද මොන හරි ප්‍රශ්නයක ඉන්නවා නම් ඔයා අනිවාර්යෙන්ම ওই ප්‍රශ්نين ගැලවෙලා ඔයාගේ ජීවිතය ගොඩක් විශාල පරිවර්තනයකට ඔයගොල්ලෝ යනවා කියලා මේ රීඩින් එකෙන් පේනවා. ඉතින් ඔයගොල්ලෝ කියන්නේ ඕනම ප්‍රශ්නයකට හරි ජීවිතයේ සිද්ධ වෙන ඕනම ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් තියෙන කට්ටිය. මුලදී ඔයා ඒ ගැන පසුතැවෙයි, ඇයි උනේ මට මෙහෙම කියලා හිතයි. නමුත් ඔයා ඉක්මනටම ඒ තුලින් නැගිටලා ක්‍රියාශීලී වෙන කට්ටිය තමයි ඕගොල්ලෝ. ඒ වගේම තමයි ඕගොල්ලන් කියන්නේ ජීවිතය දිහා, ලෝකයේ දිහා බලලා ඉක්මනින් ඉදිරියට යන්න කැමති අය. එක තැන පල් වෙවි ඕගොල්ලෝ ඉන්නේ නැහැ. හරිද? එක තැනකට වෙලා ඕගලන්ට ඉන්න බෑ. ඕගලන් කැමති හැමදේම අලුතෙන් ගවේෂණය කරන්න. අනාගතය ගැන විශාල බලාපොරොත්තු, විශාල සැලසුම් තියෙන අය තමයි ඕගොල්ලෝ. ඒ ඕගලන්ගේ තියෙන මොනවාම හරි දේවල් ඔයාලා කොහොම හරි ඔයා එක ගවේෂණය කරලා ඊට පස්සේ නැත්තම් ඔයාට වඩා බුද්ධිමත් අයගෙන් ඔයා ඒ ගැන අහලා ඔයාගේ දැනුම පුළුල් කරගන්නයි තමයි ඕගොල්ලෝ. ඉතින් ඔයාලගේ ජීවිතවල යම් හැලහැප්පීම් සිද්ධ වුණා නම් ඔයා ඒ තුලින් නැගිටින්නේ ඔයා හිතයට වඩා වෙනස්ම පුද්ගලයෙක් විදිහටයි. ඉතින් එහෙමනත් ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඔයා දැන් ඉන්න ප්‍රශ්නයක හිටියොත් අනිවාර්යයෙන්ම ඔයාට ගැලවෙන්න හැකියාවක් ඒකෙන් තියෙනවාමයි. ඔයා කරන කාර්යය මොන දේ වුණත් ඔයා හොඳ උසස් අන්දමින් තමයි ඒ දේ කරන්නේ. මොකද ඔයාට ලොකු දක්ෂතාවයන් ගොඩක් ඔයා ළඟ තියෙනවා කියලා මතක තියාගන්න. ඔයා ගොඩාක් විශ්වාස කරන දෙයක් තමයි යුනිවර්ස් එක ගැන, මේ අපිට අපේ ඉරණම ගැන ඔයා ගොඩාක්ම විශ්වාස කරන කෙනෙක්. මොකද ඔයාගේ ජීවිතයේ සිද්ධ වෙච්ච දේවල් එක්ක ඔයා එහෙම විශ්වාස කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඔයාලඟ සහජ හැකියාවන් තියෙනවා. ඒ හැකියාවන් වලින් ප්‍රයෝජන ගන්න හොඳ ක්‍රියේටිවිටි එකක් ඔයාලට තියෙනවා. ඔයාලා මොන හරි හිතුවොත් ඔයාලට ඒ දේ අනිවාර්යයෙන්ම කරගන්න පුළුවන්. ඔයාගේම දෙයක් තුලින් ඔයාට ගොඩක් ඉහළට යන්න පුළුවන්. මේ ලෝකෙම දිනන්න පුළුවන් හැකියාවක් ඔයාට තියෙන ඔයාගේ නිර්මාණශීලීත්වය හරහා. ඉතින් ඔයා ඒක දැන් තේරුම් අරගෙන නැත්නම් ඒක උත්සාහ කරන්න ඔයාට ගොඩක් දේවල් ඒ තුලින් ලබා ගන්න පුළුවන්. ඔය හැම වෙලේම බලන්නේ ජීවිතේ එකම විදිහට ඉන්න නෙමෙයි, එක තැන පල් වෙන්න නෙමෙයි. වාට ඕන හැම වෙලේම අලුත් දෙයක් ඉගෙනගෙන ඉදිරියට යන්න පුළුවන්. ඒ දේ ඔයාට අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. මොකද විශ්ව ආශිර්වාදය ඔයාට ලැබිලා තියෙනවා මේ ක්‍රියේටිවිටි එක සම්බන්ධයෙන්, ලෝකේ ගවේෂණය කිරීම සම්බන්ධයෙන්. ඉතින් කොයි කවුරුණත් ඔයා දිහා බලන කෙනෙක් කියනවා ඇති අනිවාර්යයෙන්ම ඔයා ඉක්මනට බලන්න එයාට මේ වගේ ප්‍රශ්නයක් වුණා. නමුත් එයාද ඉන්නේ කොහොමද කියන එක මිනිස්සු කතා වෙනවා. ඔයා දිහා බලලා මිනිස්සු ආදර්ශයට ගන්නවා. බලන්න අරය දිහා කියලා මිනිස්සු කතා කියනවා. එයාට ඒ දවස්වල කොහොමද යාට ප්‍රශ්නෙත් අද ඔයා කොහොමද ඉන්නේ කියලා.
ඔයා තාමත් යම් ප්‍රශ්නයකින් ඔයා නැගිටින්න. මොකද ඔයා කියන්නේ එහෙම ඉන්න ඕන කෙනෙක් නෙමෙයි කියන එක මතක තියාගන්න. ඔයාට ලස්සන අනාගතයක් තියෙනවා. ඔයා අනිවාර්යයෙන්ම අනිත් මිනිස්සුන්ගේ කතාවට ලක් වෙන්න සුදුසු පුද්ගලයෙක් කියලා තමයි මේ රීඩින් එකෙන් පෙන්වන්නේ. මොකද මුළු ලෝකයක් ඔයාගේ අතට ගන්න පුළුවන් ආශිර්වාදයක් විශ්වය ඔයාට දීලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ඔයාලට මේ රීඩින් එකට මේ කාඩ් එකට හිත යන්නේ. හරිද? ඉතින් ඒක නිසා ඔයාලා මේක බලන අය ඉන්නව ඇති. මම කිව්ව විදිහට යම් ප්‍රශ්නයකින් නැගිටලා වෙනස්ම පුද්ගලයෙක් වෙච්ච විදිහට බිහි වෙච්ච කට්ටිය, එමත් නැත්නම් තාමත් ඉන්නවනම් ඔයාලා ප්‍රශ්නයක් ගැන හිත ඇයි මට මෙහෙම උනේ, මොකද්ද මේකේ තේරුම, මෙච්චර හොඳ කරත් ඇයි මටම මෙහෙම උනේ කියලා හිත ඉන්න අය ඉන්නවනම් මේ රීඩින් එක බලන්න. ඔගොල්ලෝ දැන්ම මේ රීඩින් එක ඇහුවට පස්සේ ඔයගලන් තේරුම් ගන්න ඔගොල්ලෝ මේ ජීවිතේ ඔයා මේ ලැබලා තියෙන එක තැන පල් වෙන්න නෙමෙයි. ඔයාලා කියන්නේ මේ මුළු ලෝකයක්ම දිනන්න පුළුවන් හැකියාවක් තියෙන උපතින්ම යම් දේවල් ඔයා තුල දක්ෂතාවයන් තියෙන කෙනෙක්. ඉතින් ඔයා තාමත් ඒක හඳුනගෙන නැත්නම් ඔයා උත්සාහ කරන්න ඒ දේ හඳුනගන්න. මොකද ඔයාට ලෝකයේ දිනන්න පුළුවන් ලස්සන ආශිර්වාදයක් විශ්වය ඔයාට දීලා තිනවා කියලා මතක තියාගෙන ඒ දෙයට යොමු වෙන්න. මොකද ඔයාට අලුත් ඉරක් පායන්න නියමිතයි. බලන්න මේ කාඩ් එක අද ඔයා මොන ප්‍රශ්නයක හිටියත් මොන දුකක හිටියත් ඔයාට අලුත් ඉරක් පායනවමයි කරන්න තියෙන එකම දේ තමයි ඔයා තුල තියෙන ශක්තිය අවදි කරගන්න. ඔයා එක තැන පල් වෙන කෙනෙක් නෙමෙයි. වැටුණ අය වැටිලා ඉන්න එකේ නෙමෙයි ඔයා ජීවිතය දිනන්නේ. මතක තියාගන්න. ඔයාව පාගපු අය ඔයාගේ ඉස්සරහා ඔයා නැගිට දවසට ඔයාගේ ඉස්සරහා ඒගොල්ලෝ ධන නමන්න ලෑස්ති වෙනවා කියලා මතක තියාගෙන ඔයා අදම තීරණය කරන්න ඔයා නැගිටින්න ඕනේ කියලා. ඉතින් ඔන්න ඕක තමයි ඔයාට අද දවසේදී ලැබෙන රීඩින් එක. ඉතින් අපි බලමු තුන්වෙනි කාඩ් එක තෝරපු ඔයාට ලැබෙන රීඩින් එක මොනවද? මේව තමයි ඔයාට ලැබිලා තියෙන කාඩ්ස්. ඉතින් අපි බලමු මේ කාඩ්ස් වලින් මොනවාද ඔයා ගැන කියවෙන්නේ, ඔයාගේ ජීවිතය තුළ කොහොමද ගලා යාම සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ රීඩින් එක මේ කාඩ් එක තෝරගත්ත අය හරිම විශේෂ පුද්ගලයන්. මොකද ඇත්තටම ඔගොල්ලන් තුළ පාලනය කියන දේ ගොඩාක් හොඳට තියෙන අය තමයි ඔගොල්ලෝ. ස්වයං පාලනයක් ඔයාලා ළඟ තියෙනවා. උපතින්ම යම් තැනක නායකත්වයකට කොතන හරි පුංචි තැනක වයින්න සමාජ මට්ටම අනුව ඔයාට හොඳ පර්සනැලිටි එකක් තියෙනවා. කාන්තාවක් වුණත් පිරිමියෙක් වුණත් බලන්න මේ කාඩ්ස් දෙක දිහා දෙපාර්ශවයෙන්ම ඇවිල්ලා තියෙනවා නායකත්වයේ සුසු බව පැහැදිලිවම. ඉතින් ඔයා මේ එනර්ජි එක ඔයාගේ ජීවිතයට ගන්න ඕනේ. ඔයා මොන තත්ත්වෙන්ද ඉන්නේ කියන එක තීරණය කරන්න ඔයා නැගිටින්න නැති එක මත විතරයි. ඉතින් ඔයාට මේ එනර්ජි එක තියෙනවා. හරි. එතකොට ඔයාට ඕනම කෙනෙක්, ඔයාට පාලනයට සුදුසු කෙනෙක් ඔයා. ඉතින් ඒ පාලනය ඔයා සිදු කරන්නේ දරදඬු විදිහට නෙමෙයි. මතක තියාගන්න. මේ තියෙන කාඩ් එක ඔයා ඒක කරන්නේ දරදඬු විදිහට නෙමෙයි. ඒ නිසා ඔයාට මිනිස්සු කැමතියි. මොකද පාලනයක් වුණත් අනවශ්‍ය විදිහට දරදඬු විදිහට පාලනය කරනකොට මිනිස්සු ඒ කාඩන එච්චරම ලොකු කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් මෙතනදී ඔයාගේ පාලනය සිද්ධ වෙන්නේ හරිම සූක්ෂම විදිහට. ඉතින් ඒ ප්‍රබල පෞරුෂය ඔයා මේක බලන ගොඩක් අය හොඳ පර්සනැලිටි එකක් පිරිමි අය ගත්තොත් ඒ විදිහට ගෑනු අය ගත්තොත් හොඳ ආකර්ශනීය, ඒ කියන්නේ හොඳ ලස්සනක් තියෙන අය වෙන්න පුළුවන්. කළුද සුදුද කියන එක නෙමෙයි. දැක්කහම කෙනෙක් දෙසරයක් හැරිලා බලන්න පුළුවන් හොඳ පර්සනැලිටි එකක් අනිවාර්යයෙන්ම ওই දෙකොල්ලන්ටම තියෙනවා. ඉතින් ඕගලන්ට ඇත්තටම විනය කියන දේ තමයි ඕගලන් ගොඩාක් අගය කරන්නේ. අනවශ්‍ය විදිහට අනවශ්‍ය දේවල් කරන්න ඕගොල්ලෝ උත්සාහ කරන අය නෙමෙයි. ඉතින් ඒකයි මම කිව්වේ ඕගලන්ගේ ජීවිතය තුළ ඕගලන් ක්‍රමවත් පාලනයක් තමයි අරගෙන යන්නේ ජීවිත ඕගලන්ගේ සහ අනිත් අයගේ. ඔයා මොකද පවුලක් තුළ වුණත් ඔයා ආදරණීය පියෙක් වෙන්න පුළුවන්, ආදරණීය මවක් වෙන්න පුළුවන්. අනවශ්‍ය විදිහට දරුවන්ව පාලනය කරන්නේ නැතුව තාම සාමකාමී විදිහට පාලනය කරන්න තමයි ඔයාලා මේ විශ්වය තුළ ඕගලන්ව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔයා හිතනවා නම් ඔයා අනවශ්‍ය විදිහට
පාලනයක් සිදු කරනවා කියලා ඔයා ඒක අනිවාර්යයෙන්ම නවත්තන්න ඕනේ. මොකද ඔයාට එහෙම කළොත් ඔයාට ඉදිරියට යන යම් තැනකදී බාධාවක් එන්න පුළුවන්. මොකද ඔයාට තියෙන්නේ මේ වගේ එනර්ජි එකක් ඔයා පාලනය කරන්න ඕනේ. නමුත් ඒක ඔයා පාලනය කරන්න ඕනේ ඊටාම සූක්ෂම විදියට. ඉතින් ඒකයි මේ රීඩින් එකෙන් පෙන්වන්නේ ඔයාගේ පාලනයක් හැම වෙලේම සිද්ධ වෙන්න ඕනේ. ඊටාමත්ම කරුණාවෙන් සහ ඉවසීමෙන් යුතුව පාලනයක් තමයි ඔයා තුළ සිද්ධ වෙන්න ඕනේ. ඔයාගේ හිතේ ඇති වෙන යම් හැඟීම් හරිද? ඒ දේවල් ඔයාට හොත්තට පාලනය කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඒවා කොහොමද ඔයා හිතන දේ කරන්නේ නැතුව බුද්ධිමත්ව කටයුතු කරන්න පුළුවන් හොඳ හැකියාවක් ඔයා තුළ තියෙනවා. අනවශ්‍ය විදියට හැම හැඟීමකටම වහල් වෙවි පිස්සු දේවල් කර අන්න එහෙම අනවශ්‍ය විදියට හැම හැඟීමකටම වහල් වෙවි ප්‍රශ්න හදාගන්න අය නෙමෙයි ඕගොල්ලෝ. ඉතින් එහෙම ඕගොල්ලන් එහෙම ඉන්නවා නම් මේක හැම වෙලෙම කියන්නේ යම් අපලත්ත කාල ගෙවනා ඉන්නවා නම් හැඟීම් වලට වහල් වෙලා පෞල් විනාශ කරගන්න අනවශ්‍ය වැඩ කරන අය ඉන්න පුළුවන් මේ රීඩින් එක බලනකොට. ඒගොල්ලෝ හිතයි අපි එහෙම නෑනේ. ඔයාලා ඇතුළාන්තයෙන් මම මේ කියන ඇතුළාන්තයෙන් නෑනේ මම ඔය කිව්වට මම හැඟීම් වලට වහල් වෙනවනේ කියලා ඔයා හිතනවා ඇති. නමුත් මතක තියාගන්න ඔයා යම් රාහු අපලයක් ගෙවනවා ඇති. ශනි මහ දශාවක් අතුරු දශාවක් ඔය වගේ ඔයා ගෙවනවා ඇති. අන්න ඒ නිසා ඔයාලට යම් ගැටලු ඇති වෙනවා ඇති. ඔළුව පිස්සුවෙන් පිස්සු විදියට හැඟීම් වලට වහල් වෙලා අනවශ්‍ය ප්‍රශ්න අනවශ්‍ය සම්බන්ධකම් ඇති කරන පෞල් ජීවිත අවුල් කරගන්න අය. නමුත් ඔයාලට එහෙම එනර්ජි එකක් ඔයාලා ළඟ තියාගන්න එපා. ඔයාලා දැන් මේ රීඩින් එක දැක්කට පස්සේ හිතන්න ඔයාලා ඇවිල්ලා තියෙන ඔය වගේ ඔයාලගේ නම කැත කරගන්නවත් ඔය වගේ දේවල්ට සුදුසු අය නෙමෙයි. ඔයාලට විශ්වයෙන් දීලා තියෙන ලොකු ආශිර්වාදයක් ඉවසීම සහ තියුණු පාලනය, ඒ කියන්නේ ආදරයෙන් පාලනය, තියුණු බුද්ධිය. ඉතින් මේ දේ ලැබුණා හැට ඉක්මනින්ම ඔයගොල්ලෝ නැගිටලා ඔයගොල්ලන්ගේ මේ පොසිටිව් එනර්ජි එක ඔයගොල්ලෝ ලබා ගන්න අවශ්‍යයි. හරිද? ඒ වගේම ඔයාලා කියන්නේ පවුලට, ඔයාලගේ නිවසට ඉතාමත්ම සාමකාමී පරිසරයකට ගොඩාක් ආදරය කරන කට්ටියකයි මම කියන්නේ. ඉතින් ඔයගොල්ලන් ජීවිතේට ලැබෙන ජයග්‍රහණ සමරන්න ඔයාලගේ ආදරණීය මිනිසුත් එක්ක, ඔයාලගේ පවුලේ කට්ටියත් එක්ක ඔයා ගත කරන්න හරිම කැමති කට්ටිය. ඔයාලට ගොඩාක් මේ අනවශ්‍ය විදිහට අනවශ්‍ය මිනිසුත් එක්ක කාලය ගත කරන්න නෙමෙයි ඔයා කැමති. ඔයාගේ ළඟ කවය ඉන්න මිනිස්සු ටික එකතු කරගෙන හරිම විනෝදයෙන් ඉන්න කැමති කෙනෙක්. ඔයා පාලනය කරනවා කියන එකේදී කියන්නේ මට දැඩි පාලනයක් නෙමෙයි. ඉතින් ඔයාගේ ඉන්න කවුරුණත් ඔයා ඒගොල්ලන්ත් එක්ක හරිම විනෝදයෙන් තමයි ඉන්න කැමති. මොකද ඔයාගේ හැම වෙලේම ඔයාගේ හිත හරිම සංසුන්. ඔයා කොච්චර ලොකු තැනක ලොක්ෙක් වුණත් ලොකුවට ස්ට්‍රෙස් එකක් අරගෙන වැඩ කරන කෙනෙක් නෙමෙයි වෙන්න ඕනේ. මොකද ඒක තමයි ඔයාට තියෙන එනර්ජි එක. ඉතින් ඔයා ඒ ඉන්න පිරිස එක්ක කොතන වුණත් හරිම සතුටින් විනෝදයෙන් පාටි දාගෙන එහෙම ඉන්න ඕනේ එනර්ජි එකක් තමයි ඔයාට තියෙන්නේ. හරිද? ඉතින් හරිම අනිත් මිනිස්සු උනත් ඔයා දිහා බලලා කියන්නේ ඔයා හරිම ආදරණීය කෙනෙක්. බලන්නකෝ මෙයාට මෙච්චර තනතුරු තියෙනවා, නැත්නම් මෙච්චර දේවල් තියෙනවා, මෙච්චර මුදල් තියෙනවා, මෙච්චර ඉගෙනගෙන තියෙනවා. ඒ වගේ ඉතින් ඔයාගේ තත්ත්වය යන මිනිස්සු කියනවා. නමුත් එහෙම තිබිලත් ඔයා හරිම ආදරණීයයිනේ. ඔයා බලන්නකෝ එයා අපිත් එක්ක ඉන්න විදිහ අපිට හිතෙන්නේ නැහැ එයා අපේ බොස් කියලා. අපිට හිතෙන්නේ නැහැ එයා අපේ ආවලා කියලා. ඒ කියන්නේ ඔයාගේ තත්ත්වය ගැන කියලා මිනිස්සු කියන අපිට හිතෙන්නේ නැහැ ඔයා එහෙම කෙනෙක් කියලා. එච්චරට ඔයා ආදරණීය අර වගේ ලොකුකම කියන එක ඔයාගේ තුල නැහැ කියලා තමයි අනිත් මිනිස්සු හිතන්නේ. එතකොට ඇත්තටම ඔයා ඉන්නේ අනවශ්‍ය විදිහට අනිත් පැත්ත හැරිලා නම් ලොකු කමෙන් නම් ඒ විදිහට නම් ඔයාට එනර්ජි එක හරියන්නේ. ඒතර ඔයාට මේ එනර්ජි එක ඔයාට ගන්න බෑ. ඔයා ඉදිරියේදී යම් ආකාරයක අපහසුතාවයකටපත් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඔයා වෙනස් වෙන්න, ඔයා යම් විදිහක අනවශ්‍ය විදිහට ඉන්නවනම් ඔයා වෙනස් වෙන්න ඕනේ. හරිද? ඒ වගේම තමයි ඉතින් ඔයාට ඔය ලැබිලා තියෙන කරුණාවන්ත හදවත, උද්‍යෝගිමත්. අනික ඔයා වැටිලා අඬගෙන එහෙම ඉන්න කැමති කෙනෙක් නෙමෙයි. ඔයා ඉක්මනට මෙතනින් නැගිටලා සතුට. ඔයා මොන ප්‍රශ්නයකදී වැටෙන්නේ නැති මිනිස්සු නෑ. යම් ප්‍රශ්නවලදී වැටෙනවා, මානසිකව වැටෙනවා. නමුත් ඉක්මනින් ඔයා එතනින් රිකවර් වෙලා ඔයාගේ අර පොසිටිව් එනර්ජි එක ඉක්මනටම සින්දුවක් අහලා, ෆිල්ම් එකක් බලලා, මොනවා හරි පොසිටිව් වීඩියෝ එකක් හරි බලලා ඉක්මනටම මයින්ඩ් එක උඩට ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම
ඔයාගේ පොසිටිව් එනර්ජි කරවට එන්න පුළුවන්. ඔයා එහෙම ඉන්න ඕන කෙනෙක්. හරිද? ඉතින් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ ජීවිතය මොනවා හෝ අංශයකින් ජීවිතේ ජයගත්ත පුද්ගලයෙ වෙන්න ඕනේ. ප්‍රශ්න තුලින් ඉස්සරහට ගිහිල්ලා ජීවිතේ ජයගත්ත පුද්ගලයෙ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට අනිවාර්යෙන් මේ දේ කරන්න පුළුවන් කියලා මතක තියාගන්න. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ඔයා අද යම් ප්‍රශ්නයක ඉන්නවා නම් එහෙම නැත්නම් මම මේ කියපු ආකාරයට ඔයාට යම් දේවල් තවමත් ලැබිලා නැහැ කියලා ඔයා හිතනවා නම් එහෙම හිතන එක ඔයා නවත්තන්න. මොකද ඔයා මේ රීඩින් එක මේ කාඩ් එක තෝරගන්නවා කියන්නේ ඔයාට අනිවාර්යයෙන් මේ එනර්ජි එක ඔයාට ළඟදීම ඇබ්සෝබ් වෙනවාමයි. ඉතින් ඔයා තීරණය කරගන්න ඕනේ ඔයා දැන් ඉන්න තත්ත්වෙන් ඔයා නැගිටින්න ඔයාගේ තත්ත්වය ඔයාට අනිවාර්යෙන් හදා ගන්න පුළුවන්. මොකද විශ්වයට ලොකු ආශිර්වාදයක් දීලා තියෙන ඔයාම හිතලා බලන්න. ඔයා කේන්ති ගන්න පුද්ගලයෙක් නම් ඔයා අනවශ්‍ය විදිහට ඊගෝ එකකින් ජීවත් වෙන පුද්ගලයෙක් නම් ඔයා එහෙම කරන්න එපා. මොකද ඒ තුලින් ඔයා වැටෙනවා. ඔයාට මිනිස්සු මූණට hina වුණත් ඔයාට අනිත් පැත්තට මිනිස්සු කියනවා ඔයා මාර මෙහිමයි. ඒ වගේ අනවශ්‍ය විදිහට. ඉතින් ඔයාට එහෙම බෑ. ඔයාට ඉදිරියට යන්න නම් ඔයාට තියෙන එනර්ජි එක තමයි ඔයාට ලැබිලා තියෙන. ඔය ඇතුළාන්තයෙන් ඔයා හිතලා බලන්න මම මේ අනවශ්‍ය විදිහට නේද කේන්ති ගන්නෙ. මම මේ අනවශ්‍ය විදිහට නේද මම ඊගෝ එකක් මිනිස්සුන්ට පෙන්වන්නේ කියලා. එහෙම නැතුව ඔයාට විශ්වයෙන් දීලා තියෙන ඇතුළාන්තේ ඔයා හිතන්න ඔයාට ඉවසීම තියෙනවා. ඔයා අනවශ්‍ය විදියට වෙන දේ නවත්තලා ඔයාගේ ඇතුළාන්ත සාමය එළියට දාන්න ඔයාට වටා ගොඩාක් මිනිස්සු එකතු වෙයි. ඉතින් අර ඔයාට ලැබිලා තියෙන ඒ ඇතුළාන්ත සාමය ඔයා එළියට දාන්න ඔයාවත් නොසිතන විදිහට ඔයාගේ ජීවිතේ ගොඩාක් ඉහළ තැනකට යන්න පුළුවන් එනර්ජි එකක් තමයි ඔයාට මේ විශ්වයෙන් දීලා තියෙන ආශිර්වාදයක්. ඉතින් ඔයා අර කියනවා වගේ ඔයා සල්ලි පස්සේ දුවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සල්ලි ඔයාගේ පස්සේ එන කාලයක් තමයි ඔයා මේ විදිහට වෙනස් වුණොත් ඔයාගේ ජීවිතයට ලැබෙන්නේ කියලා මතක තියාගන්න.